බහින්න බය මාව කියලා එනවා. ඒක චුට්ටක් වෙලා යනකොට එකම ජලස්කන්ධේ උඩ තට්ටුවේ පඩි 3ක් ඉතුරු වෙන්න ආවා. මොනවාද දැන් ඉස්සරහට අවශ්‍ය වෙන මුලිකම අවශ්‍යතා ටික මොනවාද? අපිට ඉතින් ගේ අර විත්ති බෙඩින් එක දැන් ලබන මාසෙදී ගන්න හිතාගෙන ඉන්නේ. අන්තිබීච රත්තරන් බඩුත් කප්පවල තිබුණේ වෙච්ච දෙන්නේ අර හරි කැලේ තියෙනවා කියලා කප් නම් ඉතින් බඩු තියෙන්නේ නැහැ. ඔය ගන්නවනේ කවුරු හරි. ඒ වෙඩින් වලට ගත්ත සාරි බාරි ඒවා මෙහා වෙලා තියෙනවා. අපිට මුදල් කීයක් හරි පුතාට වැඩට යන්න නැහැ. බයික් එක කැඩිලා ඒක හදන්න දැම්ම වතුර ගිහිල්ලා. එයා ගෝල වැඩේ කරන්නේ මේසම් වැඩේ. මේ වගේ ජීවිතේ කඳුළු කතා ගොඩාක් ඔයාලා GoSL TV නාලිකාව ඔස්සේ දකි. මෙතෙන් සිට මම අපේ නාලිකාවේ ඊට වෙන් කරනවා මේ අයගේ මේ ජීවිතවල විවිධ වූ කතා විවිධ වූ පැතිකඩවල් ඔයාලට පෙන්වන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. චන්ද්‍රානි අම්මගේ කතාව ඒක මේ අවට බොහෝ දෙනෙකුගේ ජීවිතය බොහොම දුක්බර කඳුළු ධාරාවක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් සුනාමියක් ඇත්තටම ආවේ කියන එක තමයි අපි දන්නේ. අපේ විදේශගත ජනතාව අපි ඔක්කොම පුළුවන් විදිහට අපි සහයෝගය දෙනවා ඔයාලට. අපි අදත් ආවා නේද? අපි පුළුවන් දෙයක් කරමු. ජිසුපිට යමු. ජිසුපිට. ජීවිතේ ඔබ ආමග තොරතුරු කියන්නට අදම අමතන්න. GoSL TV